ආයිබෝවන් මම්මගේ YouTube channel එකට ඔයගලව ආදරේ පිළිගන්නවා. අද මම ඔයගලන්ට හදලා පෙන්නන්න හදන්නේ කුරක්කන් සෞඛ්‍යද. එහෙනම් අපි බලමු අපිට මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා. අපිට අවශ්‍ය වෙනවා කුරක්කන් පිටි. කුරක්කන් පිටි අද මම හදන්නේ 3 මිනිත්තු විතර හරියන ප්‍රමාණයට කුරක්කන් පිටි මේ සැන්ඩි 3ක් විතර ගන්න. සව් මේ සැන්ඩි එකමාරක් විතරම අරගෙන තියෙනවා. රතු සීනි අරන් තියෙන්නේ සුදු සීනි වලට වඩා වැඩි රසවත් රතු සීනි ගන්නවා. තව අරන් තියෙන උප්පු පොල්චි මිලිලිටර 500ක් පමණ. දිය පොල්චි නම් තියෙන ලිටර 250ක් විතර. තව මම කජු චූටි කපන් අරන් තියෙනවා. ලියලි මුද්දර ස්පරන් අරන් තියෙනවා. එහෙනම් අපි බලමු මේක කොහොමද අපි හදාගන්නේ කියලා. මුලින්ම වාදනයකට කුරක්කන් ප්ලේස් පිටි මේ සැන්ඩි පිටි තුන අපි දාගමු. සව් මේ සැන්ඩි එකමාරක් පමණ අපි දාගමු. ඊට පස්සේ අපි පොල් කිරි ටික ඔක්කොම දාගමු. උකු පොල් කිරි ටික. අපි ඒත් එක්කම දී කිරිත් එකවරම දාගන්නවා. ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. දාලා ටිකක් අපි මෙහෙම හොඳට කලවම් කරලා ඊපස්සේ අපි සීනි දාගන්න. මම නම් දාගන්නේ සීනි හැඳි 4ක් විතර දාගන්න මේ සැන්ඩ්විච් පුරවල 4ක් විතර ගන්න. ඒක ඔයගොල්ලන්ගේ සීනි ටිකත් එක්ක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ වැඩිපුර සීනි කැමති නම් එහෙම ගන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ වැඩිපුර අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද අපි අන්තිමට සරසන්න අපි ප්ලම්ස් එහෙම දාගන්න හන්ද වැඩි අවශ්‍ය වෙන එකක් නැහැ. ඒකත් පැන් රස තියෙනවනේ. අපි එහෙනම් දැන් ලිපේ තියමු. වැඩි ගින්දර වැඩියෙන් දාගන්න එපා ගෑස් එකේ. අඩුම කරන් ගම සාමාන්‍ය මට්ටමේ තියන්න. තියලා අපිට හැබැයි මේක තියන අපිට කොහෙටවත් යන්න බෑ. මොකද මේක ටක් ගාලා උක් වෙනවනේ. ඒ හින්දා හැදිග ගාම ඉන්නවා. ඉතින් ලුණු අවශ්‍ය ප්‍රමාණය ලුණු පිංචයක් විතර මම අර දාගන්නවා. වැඩිම එපා පොඩ්ඩක් විතර දාගන්න ඕනේ. අපිට එතකොට මේ හැඳි ගන්න ගම අපිට අතට අපි දැනෙනවා හැන්දට දැනන ගැටි අපිට තේරෙනවා උකු වේගෙන අඩිය හරිය උකු වේගෙන එනවා. චුට්ටක් විතර ගෑස් එක තව වැඩි කරගත්තත් කමක් නැහැ. ඉතින් බලන්න දැන් චුට්ටක් වෙලා ගියාට පස්සේ මෙහෙම උකු වේගෙන එනවා. අර දියර ගතිය කියලා ඕගලන්ට මේක උකු වැඩි කියලා හිතනවා නම් ඕගලන්ට පුළුවන් මේකට තව උණු වතුර චුට්ටක් විතර ඇඩ් කරන්න. මම හිතන්නේ අවශ්‍ය වෙන එකක් නැහැ. දැම්මත් කමකුත් නැහැ. ඊට පස්සේ අපි මේක ලිපෙන් බා ගන්නවා. හරි. ඊට පස්සේ මම ලිපේ හදලා ඉවරලා විනාඩි 20ක් විතර වහලා තිබ්බා. මොකද සව් වැඩ ටික හොඳට තැම්බෙන්න. ඊට පස්සේ මම ලංකන් 3 මිනිත් විතර හදාගෙන ගත්ත එක මං කියද කියලා කුරක්කන් සව් කන්ද
ඊට පස්සේ මම තව ලස්සන කරගන්න මොකද අපි කොහොමද චූටි බබාලා මේ ආස්වා ගන්න පුළුවන් වෙනවා කියලා. ඒගොල්ලෝ ආස වෙන්නේ ඉතින් මේ අයිටම් එකට තමයි. ගොඩක්ම. මොකද නැත්නම් ඒගොල්ලන්ට පොවා ගන්න අමාරුනේ මේක අපිට. ප්ලම්ස් ටිකක් දාගන්න පුළුවන් අපිට. ප්ලම්ස් ටිකක් දාලා ඊපස්සේ මම අර හීනෙට කපාගත්ත කඩු ටිකකුත් දාගන්න. ඊට පස්සේ අපි මේකට කඩු ටිකකුත් දාගන්න. ඉතින් මේක වඩාම රසවත් වගේ මේ වගේම කුණලායක බීමක්. ගොඩක් ඔය තේ බොන්න අකමැතියට උදේට මේක උනම් බොන්න පුළුවන්. සීනි නම් ඇත්තම කියනෝගේ සීනි සුගර් හැම තියෙන අමාරු තියෙන අයට අවශ්‍ය නැහැ සීනි දාගන්න. මොකද ප්ලම්ස් තියෙනද මේක නිකන් උනා බොන්න පුළුවන්. හරි. ඉතින් ඕගොල්ලෝ මේකට අද මගේ වීඩියෝ එකට කැමති වුණා නම් ඕගොල්ලෝ මේක ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝ channel එක subscribe කරලා comment එකක් දාන්න. එතකොට මගේ වීඩියෝස් දාපු ගමන් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන්.